ඔන්නෝම අපේ පන්සලේ බුදු පිළිම වහන්සේගේ නේත්‍රා මංගල්‍යෙත් සිද්ධ වෙලා ආවරුණාය කියමුකෝ. අර දොරකඩාසන අනුශාසනාවත් ඒ පින්කම් මාලාවෙම එක අංගයක්. ඒකෙන් අපි සෝමයා ගොඩ ගියා. පින්කම් ඉවර වෙලා සුමාන 3-4කින් වගේ සෝමයාගේ නම ආපහු අපේ පන්සලේ ඉස්මතු වුණා. පින්කම් වලින් සුමාන 3-4ක් වගේ ගත වෙද්දී සෝමෙකොළුවා අපේ පන්සලේ දහම් පාසලට ආයිබෝවන් කියලා රජමහ විහාරේ දහම් පාසලට මාරු වුණා. සෝමයා ගුණමකුවාය අරකාය මේකාය කියන නානාවිධ කතාන්තර එහෙම් මෙහෙන් ඇහෙන්න ගත්තත් එව්වා වැඩි දුහක් පැවතුනේ නෑ. ඒත් මේක සෝමගේ කතාවක් නන් නෙමෙයි. සෝමේවා දර්ශයට ගත්ත විජයත් සද්ද නැතුවම රජමහ විහාරේ දහම් පාසලට යන්න පටන් ගත්තේ නැතේ. ඒකින්ද සෝමයා ගැන ඇති වෙච්ච කයි කතන්දර කොච්චර දුරට පැවතුනාද කියන්න විජය හරියටම දැනගත්තෙත් නෑ. රජමහ විහාරේ දහම් පාසල හරිය පිළිවෙලයි. ළමයි ටික බොහෝම හොඳට විනයගරුකව හදන ගමන්ම දහම් දරුවත් අපේ ගෙවල් වල ඉඳලා රජමහ විහාරයට තමයි එනකොටත් තියෙනවා. මේ හැදෙන්න ඒකට නම් වැඩි. පයින්ම තමයි කොටන්න ඕනේ. ඒකයි වාහන දිච්ච එකක්. ඒ උනාට අපි ගෑන්සිය සෙට් වෙලා පයින් කෙටීමෙත් පාර අතල් එකක් තිබ්බා කියමුකෝ. යෝදැලි කොට වෙලා එලි පන්ටික දිගේ බැවි කොවගාවට ඉතින් වැව පන්ටිකේ පල්ලියේ රජයල පටන් ගන්න තැනට රජයල පන්ටික දිගේ රජමහ විහාරය අභියසට රජයල බැන්නම රජමහ විහාරය. ඕක තමයි අපේ ගමන් මාර්ගය. මේක ප්‍රකාර කෝලන් නටනට යනකොට මහන්සියක් දැනෙනවා කියලා. ඒ වගේ මුළු අවුරුද්ද පුරාම එක જાතියේ ගඩාගෙන කාලෙකදී පල් ඊළඟට වීර ඕන්දන් වාරේ ඕන් මොරද මේගෙඩිද අඹ තල් පෙරළු ජම්බු අපේ මොනවද නැත්තේ. මුළු අවුරුද්ද පුරාම මොනම හරි පළතුරක් වැරදුනේ නැහැ. රජමහ විහාරේ දහම් පාසල අපි කොළු නඩේට හොඳට අල්ලලා ගියා. විනය ඇතිනුත් අපි දිනෙන් දින ඉදිරියටම ගියා. රජමහ විහාරේ ලොකු හාමුදුරුවෝ හරිම තේජාන්විතයි. ඒ වගේම සීලවන්තයි. හොඳට හොඳයි වගේම වැරැද්දට දෙන දඬුවමත් ඒ වගේම තමයි. ඒ ඉන්නම කවුරුත් වරදක් කරන්න නම් බය වුණා. අපේ දහම් දැනුමත් දිනෙන් දින වර්ධනය වුණා. දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ වාර්ෂිකව සංවිධානය කරන අන්තර්දහම් පාසල් තරඟාවලියකුත් හැම අවුරුද්දෙම පැවැත්වුණා. රජමහ විහාරේ දහම් පාසලෙනුත් කණ්ඩායමක් හැම අවුරුද්දෙම මේ තරඟාවලියට සහභාගී වුණා. සහභාගී වුණා විතරක් නෙමෙයි තරඟ වැඩියෙන් දිනලා නම තියන්නත් සමත් වුණා. මේ වෙනකොට විජයත් දක්ෂ දරුවෙක් කියලා ලොකු හාමුදුරුවන්ට තීරලා තිබුණා. ඒ හින්දා මෙදා තරඟාවලියේ ගාථා ගායනා තරඟ ඉසවුට රජමහ විහාර දහම් පාසලේ ඉදිරිපත් කිව්වේ මාහේවත් විජයයි. අනේ ඉතින් විජයාට මේක හරි ඉහළයි. හිත පිරිලාය. ඊට කලින් කවදාවත් මොනම තරඟයකටවත් සහභාගී වෙලා තිබෙන්නේ නැති විජයා මේ දවස්වල ඉන්නේ උඩුගුවනේ. අඩුම තරමේ බනිස් කෑමේ තරඟයකටවත් ඉඳලා තිබුණේ නැතිය. ආඩම්බරයට උජාරුවට ඉන්න උවමනා වුණත් දහම් පාසලේ වසුම්මයි. ඒ හින්දා අමාරුවෙන් හිත හාකයි පාලනය කරගෙන ඉන්න විජයාට සිද්ධ වී ඇත. ලොකු හාමුදුරුවෝ දීපු ගාථා දෙක කටපාඩම් කිරීම මේ දවස්වල විජයාගේ පළමුවෙනි රාජකාරිය වී ඇත. දවසින් දවස වැඩේ ගොඩ යන බව විජයාට ෂුවර්. සතියක් ගත වෙන විට ගාථා දෙක හොඳටම පාඩම්. තරඟේ දිනන එක මහ ලොකු කච්චක් නෙවෙයි. එකම දේ තරඟ දිනේ ඉක්මනින් නොයේමයි. විජයාට රෑ හීනෙන් පෙනෙන්නේ දහම් පාසල් තරඟයයි. ඒ හැමදාම දිනන්නේත් විජයාමයි. තරඟ දිනයේදී ඇත්තේ තව සති දෙකකින්. ලබන 15ක පෝය දවසේ. ඒ දවස ඉක්මනින් එනවනම් ඉරිදට දහම් පාසලේදී අපේ තරඟකරුවන්ගේ හැකියාවක් උරගා බැලෙන්නේ. හැමදාම විජයා ඉදිරියෙන්ම සිටින්නේ. ආයෙයිතින් දොම්බෙන් දෙන්නංකෝ. විජයාට හිතෙන්නේ එහෙමයි. කොහොමින් හරි දවසින් දවස ගත වෙලා තරඟ දිනෙත් එළඹුණා. තරඟ තියෙන්නේ හවස් වරුවේ. දවල් 1:00ට කණ්ඩායම පන්සලෙන් පිටත් වෙන්න කතා කරගෙන තිබුණේ. විජයා දවල්ට කෑවයින් නොකීවයින් ගෙදරින් පැනගත්තා. සුදු ආර්ය සිංහල ඇඳුම. විජයා හරියට කිරි කොකා වගේ. කොච්චර වෙලාවකටද දන්නේ. කට්ටියට යන්න වාහනයක් ලෑස්ති කරලා තිබුණා. තරමක වෑන් එකක්.
ලොකු ළමයි පිටිපස්සේ. විජය වගේ බටු යට ඉස්සරහට වෙන්න. ඩ්‍රයිවර් ගාව ලොකු හාමුදුරුවෝ. හරියටම එකමාර වෙද්දි වාහනේ පිටත් වුණා. සාදු සාදු සාදු. පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් උත්සව සභාව ආරම්භ වුණා. පිළිගැනීමේ කතාව. අනුශාසනා 2-3කට පස්සේ බහු තරඟ ආරම්භ වුණා. විජයා ගාථා 2 ආයම මතක් කරගත්තා. තරඟ එකින් එක ඉවර වෙවි ඇවිත් ගාථා ගායනා තරඟෙත් පටන් ගත්තා. ලොකු හාමුදුරුවෝ විජයා දිහා බැලුවා. විජයා ඒක දැක්කේ නෑ. ඒත් එක්කම විජයාගේ නම කියවුණා. ඒ සැනින් කිරිකොකා වේදිකාගත වුණා. සභාවෙන් අවසර ගත්ත විජයා පළවෙනි ගාථාවේ පද 2ක් කිව්වා. දන්සැල ගාථාව. ඔය දෙක අතරේ දෝලණය වෙන විජයාගේ හිතට ඊගාවට කියන පදේ කියලා කුකුසක් මතුවුණා. දෙවනි පදේ කිව්වද නැද්ද? සෑහෙන වෙලාවක් විජයා මේ උබතෝ කෝටිකයට මැදිලා හිටියා. මුළු සභාවම විජයා දිහා බලාගෙන. උපහාසය ඒ හැම ඇසකම. 4 විජයා. දෙවනි පදේ ආපහු කියනවාද? තුන්වෙනි පදෙන් පටන් ගන්නවා. මතක නෑ. ගණ්ඩවත් දැන් වෙන කරන්න දෙයක් නෑ. විජය හිටගත්ත සීරුවෙන් පුරුෂ ධෛර්යය සමග හොඳ හුස්ම ඕනෑ පුයන්න කියනවා මුල හිට. ගාථා 2ම මුල ඉඳලම කිව්වා එක හුස්මට. ඒත් වැඩක් වුණේ නෑ. නෝ ප්ලේස්. මැන්ටල් වලට දිනුම දෙන්න මොකෝ විනිශ්චය මණ්ඩලයේ ඇත්තන්ට හොල්මාදියයි. ආපහු එද්දි ලොකු හාමුදුරුවෝ කිව්වා මන්නන් දැනන් උන්නා විජයා වරද්ද ගන්න බව. විජයාවේ 4 වර්ගයේ පොළොව බලන් යන්න හිතුණා විජයා හෙවත් මම්තුමාට. ඒ වුණාට ඉතින් වාහනේ පලාගෙන බහින්න පහලට. අම්මා කැමතුනේ නැති හින්දා දන්සැලත් මිස් වුණා. ඔක්කොම අබිලික්. දැන් ඊළඟ අවුරුද්දේ මන්තුනා වුණේ කතික තරගෙට. දුන්නා දොඹෙන් දන්සනද පළවෙනි ස්ථානේ. එදා නම් දන්සැල ගැන හිතුවේම නෑ. තෑග්ගට ලැබුණ හම්බැම්මෙන් බැඳපු සද්ධර්ම රත්නාවලිය පොත. විශාල පොතක්. අපේ අම්මගේ 3 මාස දානේ පින්කමේ පිරිකරට පූජා කෙරුවේ ඒ ධර්ම පුස්තකේ. ඉතින් ඔන්න දහම් පාසල් තරඟාවලි මතකය ඒ පරිද්දෙන් අවසන් වන්නේය.